චීන සංචාරයේ අවසාන දිනය අදයි. චීනයේ බීජිං නුවර අප නවාතැන්ගත් හෝටලයේ දර්ශනයයි ඔබට මේ ගෙන එන්නේ. එම හෝටලයේ උදෑසන ආහාරය අපට ලබා දුන්නේ මේ අයුරිනි. උදෑසන ආහාරයෙන් පසු අපි මේ පිටව යන්නේ තම මව් රටට රැගෙන යාමට කුඩා වූ සිහිවටනයක් එක් රැස් කර ගැනීමේ අරමුණිනි. සුන්දර වටපිටාවක් පසු කරමින් අපි ගිය සාප්පු සංකීර්ණයි ඔබට මේ දිස්වන්නේ. තමන්ට දිසිසේ ඇවිද යාමට අපගේ කණ්ඩායම් නායකයා විසින් අපට අවසර දී තිබූ බැවින් විසිසේ ඒ අවට ඇවිද ගිය අපි දාවල් ආහාරය සඳහා තෝරා ගත්තේ ඉන්දියන් රෙස්ටොරන්ට් එකකි. මේ අප දහවල් ආහාරය ලබාගත් ඉන්දියන් රෙස්ටොරන්ට් එකයි. දිවා ආහාරයෙන් පසුවද අප ඒ අවට ඇවිද ගිය අතර නැවත හෝටලයට පැමිණියේ අඳුර වැටී එද්දීය. අඳුර වැටී එද්දී නැවත හෝටලය කරා පැමිණෙන අපි දුටු අවට සුන්දරත්වය ඔබට මේ දකින්නට ලැබෙන්නේ. එදින රාත්‍රී ආහාරයෙන් පසු මද වේලාවක් හෝටලයේ කාමරය තුල අපගේ කණ්ඩායම ගී ගයමින් විනෝද වූයේ මේ අයුරිනි. දින 7ක මෙම චීන සංචාරයේදී අපට හමු වූ සෑම දිනම අපට තවත් සුන්දර මුණගැසීමක් විය. එම කාලය අප හදවත්වලට එක්කලේ නොමියන මතක රැසකි. නොමියන හමුවීම් රැසකි. එය අපගේ හදවත් තුල සදා රැඳුණු ඇත.
සංචාරයේ අතරතුර අපට බොහෝ උපකාර වූ ගයාන් පුතුට අපි බොහෝ ස්තුතිය පුද කරන අතර සංචාරයේ අවසානයේදී තම මිතුරු කැල වෙනුවෙන් වෙහෙසුණු චම්පා සොයිලියු ඇතුළු පවුලේ සැමද දයාවෙන් සිහිපත් කරමි. එලෙසම චීනයේදී අපට බොහෝ උපකාර කළ සීජී මහතාටද ලිලී මහත්මියටද ඔවුන්ගේ සේවය වෙනුවෙන් බොහෝ ස්තුතිය පුද කරමු. අවසාන වශයෙන් චීනයේ අසිරිමත් සංචාරය සඳහා වෙහෙසුණු ට්‍රූ පැරඩයිස් ආයතනයේ අධිපති නිලංග මහතාටද අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරන අතර අස්ථිර ලෝකයේ නැවත දිනක ඔබ සැම යළිත් හමුවීමට හැකි වේවායි පතමින් මම මෙසේ සමුගනිමි. ඔබට සුබ දවසක්.